යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අභිමුඛයට පිළිගන්නවා. අපි අද දවසේ ස්වාමීන් වහන්සේ රැගෙන ආවා. අපිට උවමනාව තිබුණත් අපිට යම් බාධා කාරණා තිබෙනවා. ඒවත් එක්ක අපිට අමාරුයි අපේ ශක්තියෙන් අපේ හැකියාවෙන් මේ දේවල් කරන්න. අපි හැම කෙනෙක්ම උන්වහන්සේට අවශ්‍යයි අද උදෑසන. උන්වහන්සේ අපිව ගෙනත් තිබෙනවා. ඒ වගේම අපේ දෙවියන් වහන්සේට අපි මේ මහිමය දෙන්න ඕනේ. ඒ ස්වාමින් වහන්සේට ගෞරවය දෙන්න ඕනේ. අපි එක් එක්කෙනා අද දවසේ උන්වහන්සේ රැගෙන ආවේ උන්වහන්සේ මහිමය ගෞරවය ලබන්න. උන්වහන්සේ ප්‍රශංසාව මැද්දේ අද දවසෙත් මේ මැද්දේ ක්‍රියා කරන්නට යනවා. උන්වහන්සේ බලවත් උන්වහන්සේ වැඩ වසමින් සිටිනවා අපේ සභාව මැද්දේ. අපි මේ උදෑසන අපේ ජීවිතයේ උදෙසා අපි සූදානම් කරමු. අපි හැම කෙනෙක් මේ අභිමුඛයට යන්න ඕනේ. අපි කිසිම කෙනෙක්ගේ අභිමුඛයට නොයා නතර වෙන්න බෑ. අපි අපේ කාරණාවල තනි වෙන්න බෑ. අපේ දේවල් වල රැඳෙන්න බෑ. මේ උදෑසන උන්වහන්සේ අපි එක් එක්කිනාට දී තිබෙන්නේ උන්වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්නයි. අපි මේ වෙලාවේ කියමු ස්වාමිනේ අපේ ජීවිතය උදෙසා ස්පර්ශ කරන්න. අපි මේ වෙලාවේ පුද්ගලිකව අපේ ජීවිත උන්වහන්සේට බාර කරමු. ඔබ දන්නව ඔබ සිටින තත්ත්වය උන්වහන්සේ ඔබටත් වඩා දන්නව ඔබ සිටින තත්ත්වය මේ වෙලාවේ ඔබේ හදවත දෙවියන් වහන්සේ වෙත විවර කරන්නට බැරි ආකාරයට තිබෙන සෑම කාරණාවක් අපි උන්වහන්සේට බාර කරමු මේ උදෑසන. ඔබ පුද්ගලිකව උන්වහන්සේට කියන්න ස්වාමිනී මම ඔබ වහන්සේ වෙතට අද දවසේ එන්න ඕනේ ස්වාමිනී. ඔබ වහන්සේ වෙතට පැමිණෙන්න ඕනේ ස්වාමිනී. නමුත් මට මේ කාරණාව නිසා ස්වාමිනී ඒ තැනට එන්න බැරිව සිටිනවා. ඔබ උන්වහන්සේට පුද්ගලිකව ඔබේ කාරණාව බාර කරන්න. අපි හැම කෙනෙක්ම මේ උදෑසන දෙවියන් වහන්සේට අපේ ජීවිත බාර කරලා යාඥා කරමු. හාලෙලූයා. ජීවමාන යහපත් බලවත් දෙවි ස්වාමිනී පියාණනි අපි මේ උදෑසන ස්වාමිනී ඔබ වහන්සේට මුළු ගෞරවය මුළු මහිමය දෙනවා ස්වාමිනී. පියාණනි අද දවසේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ වෙත ආව සෑම කෙනෙක් බාර කරනවා ස්වාමිනී. ඒ පැමිණෙනු ජීවිත මෙන්ම දෙවි පියාණනි තවත් මග පැමිණෙන ජීවිත තිබෙනවා ස්වාමිනී. ඒ හැම කෙනෙක් ගැනම අපි මේ උදෑසන ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනී. ඒ හැම කෙනෙක්ම බාර ගන්න ස්වාමිනී. ඔවුන් සිටින තත්වයන් දෙවි පියාණනි ඔබගේ අභිමුඛයට එන්න බැරි විදියට ස්වාමිනී සිර වෙලා තිබෙනවද බාධා වෙලා තිබෙනවද ස්වාමිනී. ඒ හැම දෙයක් ඔබ වහන්සේ ස්පර්ශ කරලා නිදහස් කරන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ පවිත්‍රකම අපි මුළු සභාව මතට ඉල්ලනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ මුළු සෙනග කෙරෙහි මේ උදෑසන ස්වාමිනේ පවිත්‍රකම අපි ඉල්ලනවා ස්වාමිනී. පියාණනි හැම ජීවිතයක් පවිත්‍ර කරන්න ස්වාමිනී. ඔබේ ශුද්ධ පාමුලට පැමිණෙන පිණිස ස්වාමිනී මේ හැම ජීවිතයක් ඔබ වහන්සේ පවිත්‍ර කරන්න ස්වාමිනී. පියාණනි මේ උදෑසන ස්වාමිනී මේ මුළු කාලය අපි ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී. පියාණනි ඔබ වහන්සේ මේ තුල ස්වාමිනී පටන් ගැන්මේ පටන් අවසානයේ තෙක් ශුද්ධාත්මිනී ඔබ වහන්සේම රැඳී සිටින්න. ඔබ වහන්සේම මේවා පාලනය කරන්න. මේ තුලේ හැසිරවීම තබන්න ස්වාමිනී. අපි ඔබ වහන්සේගේම මුළු පාලනයට යටත් වෙනවා බාර වෙනවා ස්වාමිනී. ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න ස්වාමිනී. යේසුස් වහන්සේගේ මුතුම් නාමයෙන්. හලෙලූයා. උන්වහන්සේ ඉදිරියේ අපි හැම කෙනෙක්ම නැගී සිටිමු. අපිට පුළුවන් නැගී සිටින්න ස්වාමින් වහන්සේ ඉදිරියේ අපේ දෙවියන් වහන්සේට මේ උදෑසන අපි ගෞරවය දෙන්න යනවා. අපි අත්වල සන්නාදය දෙමින් ඊටමත් ආදරෙන් දෙවියන් වහන්සේට අපි ගායනා කරමු. ඊටමත් උවමනාවෙන් අපි ගායනා කරමු. අපිට ඒ කම්මැලිකම් ඒ බය අදුකම් අප තුල නැහැ. ස්වාමින් වහන්සේ ඉදිරියේ අපිට පුළුවන් ප්‍රසන්නව ගායනා කරන්න. ඔබට ප්‍රසන්නව ගායනා කරන්න ඒ හැකියාව නැහැ කියා සිතන්නට එපා. උන්වහන්සේ ඔබට මුඛයක් දීලා තිබෙනවා. උන්වහන්සේ ඉදිරියේ ඔබේ මුඛය විවෘත කරලා අපි ඉතා ආදරෙන් ස්වාමින් වහන්සේට ගායනා කරමු. Guess
අප ඉපදිච්ච දා ඉඳලම උන්වහන්සේ අපව රැක බලා ගත්තා වූ දෙවියන් වහන්සේ අපි මේ උදෑසනේ මහිමය දෙමු. අපේ ජීවිත ඒ මව් කුසේ පටන් තෝරගත් දෙවියන් වහන්සේ අපව වෙන් කරගත් දෙවියන් වහන්සේ අපි මේ මහිමය මුළු හදවතින්ම දෙමු මේ උදෑසන. අපි මේ උදෑසනේ ගෞරවය මුළු හදවතින් දෙමු. උන්වහන්සේ අපේ දෑතින් අල්ලාගෙන සිටිනවා. අපි උන්වහන්සේගේ ඒ කරුණාව තුල තව තවත් උන්වහන්සේ ගෙන යනවා. අපි මේ වෙලාවේ ස්වාමින් වහන්සේට ගායනා කරමු. අපි හැම කෙනෙක්ම ගායනා කරමු. ඔබ නිහඬ වෙන්න එපා දෙවියන් වහන්සේ ඉදිරියේ. ඔබේ ජීවිතේ ඒ කාරණා ස්වාමින් වහන්සේ පමණයි දන්නේ. ඔබව මාව ස්වාමින් වහන්සේ මව් කුසේ පටන් හඳුනගෙන තිබෙනවා. වෙන් කරගෙන තිබෙනවා. අපි මේ වෙලාවේ ස්වාමින් වහන්සේට මහිමය දෙමු. වඩාත් වමනාවකින් ඔබ මේ ගීතිකාව ගායනා කරන්න. මේ ගීතිකාවේ තිබෙන වචන සිහි කරන්න. ඔබට මට කොතරම් උන්වහන්සේ ආදරේද. අපව මව් කුසේ පටන් උන්වහන්සේ තෝරගත් දෙවියන් වහන්සේ. අපි උන්වහන්සේට ගායනා කරමු. හාලෙලූයා ස්වාමිනේ මහිමය දෙනවා.
ඔබට මහිමය දෙනවා. ස්වාමිනේ අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමිනේ. ඔබ මව් කුසේ පටන් අපව ආරක්ෂා කළ දෙවියන් වහන්සේ. අපව රැකබලාගත් තැනන් වහන්සේ ඔබ වහන්සේ ස්වාමිනේ. ඒ නිත්‍ය ප්‍රේමයෙන් ස්වාමිනේ ඔබ අපට ප්‍රේම කළ දෙවියන් වහන්සේ ස්වාමිනේ. අපි ඔබට මහිමය දෙනවා ස්වාමිනේ. අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමිනේ. ඔබ කිසිවෙක් නිහඬ වෙන්න එපා මේ අවස්ථාවේ. ස්වාමින් වහන්සේට මේ මුළු අවධානය දෙන්න. ස්වාමින් වහන්සේ මේ ජීවිතය තුළ පුදුම දේ කළ දෙවියන් වහන්සේ. ඒ මහත් දේ කළ දෙවියන් වහන්සේ. අපි මුළු සභාව ගෞරව කරමු දෙවියන් වහන්සේට. මහිමය දෙනවා ස්වාමිනේ. අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමිනේ. අපි ඔබේ නාමයට ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේගේ බලගත් දැස් ගැන අපි ස්තුති කරනවා ස්වාමිනේ. ඕ ස්වාමිනේ ඔබගේ නාමය අපි ඔසවනවා. ඔබේ නාමය අපි පසසනවා ස්වාමිනේ. ඔබේ කරුණාවන්ත නාමය අපි තව තවත් ස්වාමිනේ මෙනෙහි කරනවා. ඔබේ කරුණාව ගැන අපි ස්වාමිනේ මුළු හදවතින් ස්තුති දෙනවා ස්වාමිනේ. ඔබේ නාමයට මහිමය දෙනවා. ඔබේ නාමයට ගෞරවය දෙනවා ස්වාමිනේ. උන්වහන්සේ යහපත් දෙවිඳුන්ව මේ උදෑසනත් අප මැද්දේ බලවත් දෙවිඳුන්ව අප මැද්දේ උන්වහන්සේ මේ උදෑසන සිටිනවා. ඔබ නමස්කාර කරන්න. ඔබ නමස්කාර කරන්නේ දෙවිඳුන්ව. හාලෙලූයා මහිමය දෙනවා ස්වාමිනේ. අපි ඔබේ නාමය ඔසවනවා ස්වාමිනේ. අපි ඔබගේ නාමය පසසනවා ස්වාමිනේ. ඔබ වර්ණනා කරන්නේ දෙවිඳුන්ගේ නාමය. ඔබ මුළු හදවතින් ස්වාමින් වහන්සේට ස්තුති දෙන්න මේ උදෑසන. හාලෙලූයා ස්වාමිනේ. අපි ඔබට මහිමය දෙනවා. අපි ඔබේ නාමය ඔසවනවා ස්වාමිනේ. ඔබේ නාමයට ගෞරවය වේවා. ඔබේ නාමයට මහිමය වේවා ස්වාමිනේ. ඔබේ නාමයට ස්තුති වේවා ස්වාමිනේ. ඔබ උසස් තැන්හි වාසය කරන්නා වූ බලවත් දෙවිඳුන් ස්වාමිනේ. ඔබේ නාමය උතුම් නාමයයි. ඔබේ නාමය උසස් වූ නාමයයි ස්වාමිනේ. ඔබේ නාමයට ස්වාමිනේ කිසිම නාමයක් සමාන කරන්න බැහැ ස්වාමිනේ. ඒ බලවත් නාමය ඔබයි ස්වාමිනේ. ඒ පුදුම නාමය ඔබයි ස්වාමිනේ. අපි උසස්කට වර්ණනා කරනවා ස්වාමිනේ. ඕ රබෂාලානා මරියන්තරියාලා. ඕ රබෂාලානා මරික්කියාලා නමා. ඕ රබෂාලානා මරියන්තරියාලා. ඔබ තනි වෙන්න උන්වහන්සේ සමග. ඕ රබෂාලාලා මරික්කියාලා. ඕ රමෂාලානා මරියන්තරියාලා. ඔබ යහපත් ස්වාමිනේ. ඔබ බලවත් ස්වාමිනේ. ඕ ස්වාමිනේ ඔබ පුදුම ලෙස අපට ආදරය කළා. ඔබ පුදුම ලෙස අපට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ස්වාමිනේ. ඕ ස්වාමිනේ පුදුම ලෙස අපේ කාරණා සලකන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ. ඔබේ නාමය අපි ඔසවනවා ස්වාමිනේ. ඕ රබෂාලානා මරික්කියාලා නමා. ඕ රබෂාලානා මරියන්තරියාලා. මහිමය දෙනවා ස්වාමිනේ. ඔබේ නාමයට ගෞරවය දෙනවා ස්වාමිනේ. ප්‍රශංසා වේවා. හාලෙලූයා මහිමය වේවා. මහිමය වේවා ස්වාමිනේ. ඔබේ නාමයට ස්තුති වේවා. ඔබේ නාමයට ගෞරවය වේවා ස්වාමිනේ. හාලෙලූයා මහිමය දෙනවා. මහිමය දෙනවා ස්වාමිනේ. ඔව් ස්වාමිනේ ඔබගේ ආදරය ඒ කරුණාව ස්වාමිනේ හැම උදයකම අපව අලුත් කරනවා ස්වාමිනේ. ඔව් ස්වාමිනේ ඔබ වහන්සේ අපව නැව භාවයට ගේනවා ස්වාමිනේ උදයෙන් උදය. පියාණනි අපි ඔබට මහිමය දෙනවා. අපි ඔබට ගෞරවය දෙනවා ස්වාමිනේ. ඔබ යහපත් දෙවියන් වහන්සේ. ඔව් ස්වාමිනේ අපේ යදුම් අසන්නට ස්වාමිනේ ඔබ සෝදානම්ව සිටින දෙවියන් වහන්සේ ස්වාමිනේ.
ඔබට මහිමය දෙනවා. අපි ඔබට ගෞරවය දෙනවා. අපි නැවතත් ගීතිකාවක් ගායනා කරමින් ස්වාමීන් වහන්සේට අපේ හදවතින් මුළු මහිමය දෙමු. අපි ඒ මුළු ගෞරවය දෙමු අපේ දෙවිඳුන්ට. හාලෙලූයා ස්වාමීනි. අපි ඔබේ නාමය වර්ණනා කරනවා ස්වාමීනි. ඕ ස්වාමීනි ඔබේ උතුම් ගුණ අපි ගායනවා ස්වාමීනි. ඕ රබෂලනා මරික්යාලා නාමා. ඕ රබෂලනා මරික්යාලා රාමා. ඔබ යහපත් දෙවියන් වහන්සේ. යේසුස් සමිඳුන්ගෙන් මට ලැබෙනවා ආදරය කරුණාව හැලුලේ කර. යේසුස් සමිඳුන්ගෙන් මට ලැබෙනවා උදෙන් උදය එයාලු මෙරා මා වෙතට
දෙනවා ස්වාමිනී. ඕ ස්වාමිනී ඔබගේ රැකවරණය අපට සදාකල්ම හිමිව තිබෙනවා ස්වාමිනී. පියාණනි ආදරය සෙනෙහස සදාකල් හිමි අප ලබන සෙනගක්ව සිටිනවා ස්වාමිනී. ඕ රබෂලන මරියන්තරියාලා ශලනන මරික්කියාලා රාමා. ඔබ තව තවත් ශුද්ධාත්මයන්න් වහන්සේ සමග රැඳෙන්න. ඔබ තනි වෙන්න ශුද්ධාත්මයන්න් වහන්සේ සමගම මේ උදෑසන ඔබව තව තවත් උන්වහන්සේ ස්පර්ශ කරමින් සිටිනවා. ඕ තව තවත් ඔබේ ජීවිත අලුත්කමට ගෙනෙමින් සිටිනවා උන්වහන්සේ. ඔබ ඉඩ දෙන්න උන්වහන්සේට තව තවත්. ඕ රබෂලන මරික්කියාලා නාමා. ඕ ස්වාමිනී හිස්භාවයන් ඔබ වහන්සේ පහ කරන්න ස්වාමිනී. ඔබ වහන්සේම උන්ගේ ජීවිතවල මේ උදෑසන ස්වාමිනී මෙහි සිටින සෑම කෙනෙක්ගේම ජීවිත ඕ ස්වාමිනී ඔබ පාමුලමයි. ඕ රබෂලන මරික්කියාලා ඔබේ හස්තය මතම අපි රැඳෙනවා ස්වාමිනී. ඕ ස්වාමිනී ඔබේ හස්තය මතම අපි රැඳෙනවා මේ උදෑසන. ඕ රබෂලන මරික්කියාලා නමරියන්තරියාලා නමා. ඕ රබෂලන මරික්කල නමා. ඕ රබෂලන මරික්කල නමා. ඕ රබෂලන මරික්කියාලා. ඕ රබෂලන මරික්කල නමරියන්තරියාලා. ශලන මරියන්තරියාලා නමරික්කල නමරියන්තරියාලා. ඔබ තව තවත් ස්වාමිනී ඔබගේ සෙනග කෙරෙහි ස්වාමිනී. ඔබේ ස්පර්ශය ඔබේ ස්පර්ශය. ඕ රබෂලන මා හදවත් ස්පර්ශ කරන්න ස්වාමිනී. ඔය ජීවිත ස්පර්ශ කරන්න ස්වාමිනී. ඕ ස්වාමිනී ඔබ තැබුවේ ආත්මය ස්පර්ශ කරන්න. ඕ රබෂලන මරික්කල නමරියන්තරියාලා. ඕ රබෂලන නමරියන්තරියාලා නමරියන්තරියාලා. ඕ රබෂලන මරියන්තරියාලා නමා. ඕ රබෂලන නමරික්කල නමරියන්තරියාලා. ඕ රබෂලන මරියන්තරියාලා. ඔබ තව තවත් ශුද්ධාත්මයන්න් වහන්සේට ඔබේ ජීවිතය ඉඩ දෙන්න. අපි මොහොතක් නිශ්චලව සිටිමින් උන්වහන්සේටම අපේ ජීවිතය ස්පර්ශ කරන්න තව තවත් අපි ඉඩ දෙමු. Hallelujah.